හැමෝටම සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මම නිහඬ. මෙතනින් පස්සේ ආයේ 26 බැච් එකක් කියලා කතාවක් නැහැනේ. තීරි ළමයි එක්ක අවුරුදු 2කමාරක් පුරාවට ලොකු ගනුදෙනුවක් කරා. ඊයේ මේවා මේ උගන්වන්නේ වගේ නිකන් හිතිලා ආපු කාලයක් ඇතිනේ. ලොකු ලකුණක් වෙලා තිනවා. ඔයාලගේ කැපවීමෙන් ඒක. මොකද මම ගොඩක් දේවල් දන්නේ නැහැ මේක අස්සේ වෙන. දැන් මේ අන්තිම මොහොත මේ අන්තිම කාලේ දැන් අර මේ ගනුදෙනුව චුට්ටක් ඉතින් අඩු වෙන මේක ලෝක ස්වභාවය. හරිද? ගොඩක් වටින දෙයක් අනාගතේ හදාගන්න. ඉතින් අනාගතේ හදාගත්තී අනිවාර්යෙන් ඉගෙනගෙන තියාගන්න. සල්ලිම නෙවෙයි ජීවිතේක පොඩ්ඩක් ඔළුවෙන් අයින් කරගන්න. සල්ලි ඕනේ. හැබැයි ඉගෙනගෙන තියාගන්න. සල්ලි හොයන්න ක්‍රම ඕන තරම් පස්සේ ඔයාලට පෙනෙයි ඉගෙනගෙන තියාගත්තොත්. හරි මේක ටිකක් කරා ටිකක් කල්පනා කරලා රෙකෝඩ් කරන්න ඕන කියලා හිතපු එකක්. මොකද මේ වීඩියෝ එක දකිනවා කියන්නේ ඔයාලදී අපි අතරට අර තියෙන සම්බන්ධය නැති වෙනවා වගේ මොහොතක තමයි මේක මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මොකද මේ මෙතනින් පස්සේ ආයේ 26 බැච් එකක් කියලා කතාවක් නැහැනේ. දැන් තීරි ළමයි ටිකක් ඉන්නවා අපි ගාව සහ රිවිෂන් ළමයි ඉන්නවා. එතකොට රිවිෂන් ළමයි එක්ක මාස 10ක වගේ කාලයක් අපි සෑහෙන ගනුදෙනුවක් කරා. තීරි ළමයි එක්ක අවුරුදු 2කමාරක් පුරාවට ලොකු ගනුදෙනුවක් කරා නගර කීපයක. සහ මේ අන්තිම දවස්වල ඔය අපින් ඉගෙන ගත්ත ළමයිනොත් මේ වීඩියෝ එක දකින්න. හරි. කියන්නේ අපි මන් තින්නෝ ආපු අන්තිමර සෙමිනාර් සීරීස් එකෙන් මොනවා හරි දෙයක් කරගත්ත ළමයි මේක දකින්න. එතකොට තීරි ළමයින්ගේ සහ රිවිෂන් ළමයින්ගේ තීරි ළමයින්ගේ කතාව පොඩ්ඩක් කලින්ම කියලා ඉන්නම්. මේ තීරි ළමයින්ට මතක ඇති ආපු කාලෙම අප්සයිඩ් ඩවුන් කියලා ක්ලාස් එකක් එහෙම දාලා මේ අකමැත්තෙන් ආපු මතකයක් ඇතිනේ අතීතේ. මේ මොනවද මේ උගන්වන්නේ එන්න ඉස්සරහ දින පාඩම් වගේ නිකන් ඇයි මේවා මේ උගන්වන්නේ වගේ නිකන් හිතිලා ආපු කාලයක් ඇතිනේ. එතකොට මේ ඒතකොට ඒ තීරි ළමයින්ට ඒ වැඩ ටිකත් එක්ක කරලා මේ ඊටාම ඉක්මනින් ෆුල් පේපර්ස් ලියන්න පුළුවන් කරා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට. එතන ඉඳන් අපි ෆුල් පේපර්ස් ලියන්න පටන් ගත්තා. එතකොට අපි මේනොට ෆුල් පේපර්ස් 24ක් ලියලා තියෙනවා. ලකුණු දීලා තියෙනවා. සහ ෆයිනල් ලැබ් කියන එක මතක තියෙන ෆයිනල් ලැබ් කියලා පේපර් සීරීස් එකක් පටන් ගත්ත එක ජනවාරිම. ඒකේ අපි පේපර්ස් 68ක් ඔයාලට දීලා තියෙනවා. අතර මේ වෙනකොට 66ක් සාකච්ඡා කරලා තියෙනවා. තව දෙකක් තමයි දෙන්න තියෙන්නේ. මේ ඒ විදිහට අපි ලොකු වැඩ ගොඩක් කරා තීරි ළමයින්ට. හරි. ඒතර රිවිෂන් ළමයි ගැන කතා කරොත් අපි දීත්වා කුණාටුවත් එක්ක මේ දෙසැම්බර් මාසේ ෆ්‍රී පාඩම් 8ක් කරලා තමයි රිවිෂන් එක පටන් ගත්තේ. එහෙම නැතුව මුලින් ඉඳන් රිවිෂන් එකක් විදිහට නෙවෙයි පටන් ගත්තේ. ජනවාරි වල ඉඳන් අපි ගම්පහ තමයි මේන් රිවිෂන් එක අපි පටන් ගත්තේ. මේ එතන ඉඳන් අපි සිලබස් එක කම්ප්ලීට් කරලා දුන්නා ඔයාලට ජූනි වෙනකොට. අර දෙසැම්බර් මාසේ ෆ්‍රී කරපු ප්‍රී රිවිෂන් කියලා පෙර පාසල් කියලා වගේ සීන් එකකින් අපි කරේ. ඒකෙන් ලොකු දෙයක් අපි කරගත්තා. සහ එතනින් එහාට අපි වැඩේ ඉස්සරහට අරගෙන ආව ලස්සනට. යාලත් සුපුරුදු විදියට අර කිව්වා වගේම ෆුල් පේපර්ස් ටික ලිව්වා සහ ෆයිනල් ලැබ් ටික ඒ විදිහට කරා. ඒතකොට අපි තියරි පැත්තෙන් සාර්ථකයි වගේම වර්ගීකරණය කරපු පැත්තෙන් වලව ප්‍රැක්ටිස් කිරීමෙන් අපි සාර්ථකව වැඩි කරා සහ ෆුල් පේපර්ස් වලින් ඔයාලව තව සෑහෙන ඉස්සරහකට අරගෙන ආවා. මතකදී මුල් දවස්වල පේපර්ස් වල එන්න පොඩි ලකුණු තිබ්බ ළමයින්ට දැන් අන්තිම කාලේදී පේපර්ස් වල ලොකු ලකුණක් ලැබිලා තිනවා. ඔයාලගේ කැපවීමෙන් ඒක. හරිද? ඒක අපේ කතන්දරයක් නෙවෙයි. ඔයාලගේ කැපවීමෙන් ඔයාලගේ ලකුණු හදාගත්තේව තියෙනවා. ඊට පස්සේ අන්තිම කාලේ ස්පීඩ් රිවිෂන් එකෙන් අපි සෑහෙන ළමයි ප්‍රමාණයකට ලංකාවේ ඉගෙනවීම් කටයුතු කරා. ඒකෙත් අපි ජූලි දෙවෙනි සතිය වෙනකොට එයාලටත් සිලබස් එක අපි කම්ප්ලීට් කරලා දුන්නා. ටිකක් වැඩි වැඩ ගොඩක් එක්ක සතියට දවස් දෙක ගානේ මාර වැඩ ගොඩක් අපි කරා මතක ඇති. ඊට පස්සේ මේ අන්තිම සෙමිනාර් සීරීස් එක සහ එන්ඩ් ගේම් එක අපි print කරලා පවා ටියුට් යවුව සමහර ළමයි අපි නමක් ගමක්වත් දන්නේ නැහැ. මම නම් අපි මේ ටියුට් යවන කණ්ඩායම තමයි මේ වැඩේ කරේ. එතකොට මේ ටියුට් එහෙම ඔක්කොම යවලා ෆ්‍රී කරපු අපේ පන්තියෙන් නැති ළමයි ඕන තරම් මේ වීඩියෝ එක දකි දැන්. ඒ කියන්නේ දැන් අපිත් එක්ක මේ දවස්වල වැඩෙත් එක්ක ඉන්නවා. ඒතර පළවෙනිට මම මේ කියන්න ඕනේ දැන් අපිත් එක්ක හිටපු ටීම් එක. දැන් මම විතරක් නෙවෙයි මෙතන දැන් සියල්ලම ඉන්නෝනේ. කැමරා කරන එකේ ඉඳන් වීඩියෝ එඩිට් කරන එකේ ඉඳන් ওই පෝස්ට් හදන එකේ ඉඳන් සහ වෙබ්සයිට් එකේ මේ ක්ලාස් එක ඇක්ටිව් කරන තැනේ ඉඳන් සහ ටියුට් යවන සෙට් එකේ ඉඳන් සියලුම මැසේජ් දාන එකේ ඉඳන් සියලුම දේවල් අපේ ටීම් එකක් වශයෙන් ගන්න ඉතා පොඩි කණ්ඩායමක් අපිට ඉන්නේ. ඒ ටිකට තමයි මම පළවෙනිම ස්තුතිවන්ත දෙන්න ඕනේ මේ අපේ අවුරුදු ගානේ වැඩේට. ඒකට ඔයාලා
මටත් ඒකින යම් පහසුතා මේ පහසුතා කරලා දුන්න අපහසුතා නෙවෙයි පහසුතා කරලා දුන්නේ ඔය අපේ ටීම් එකම තමයි. මොකද මම ගොඩක් දේවල් දන්නේ නැහැ මේක අස්සේ වෙන මම දන්නේ මෙතන නැගලා කියවන්න විතරයි. හරිද? කියවන්න උගන්නන්න ගණන් හදන්න විතරයි මම දන්නේ. අනිත් සියලු දේවල් අපේ ටීම් එක තමයි කරන්නේ. එතකොට මේ දැන් මේ අන්තිම මොහොත මේ අන්තිම කාලේ දැන් අර මෙතනින් පස්සේ හම්බෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවනේ. දැන් එක්සෑම් වල පස්සේ සමහර ළමයි ඉංජිනේරින් සිලෙක්ට් වුණාම I think අපි වැඩක් නැහැ කොහොමත් කැම්පස් ගියාට පස්සේ ඔයාලට අපිට වඩා හොඳ දක්ෂ ගුරුවරු ප්‍රොෆෙසර්ස්ලා හම්බෙනවා, සිරා චරිත හම්බෙනවා ඔයාලට කැම්පස් එකට ගියාම. ඒතර කොහොමත් අර අපිත් එක්ක තියෙන වටිනාකම ගනුදෙනුව චුට්ටක් ඉතින් අඩු වෙන මේක ලෝක ස්වභාවය. හරිද? එතකොට මේ දැන් අපේ පාඨමාලාවේ දැන් මේක ක්ලාස් එකක් නෙමෙයි මම කරන්නේ. මම ඔයාලට හැම වෙලෙම කියන ප්‍රොජෙක්ට් එකක් මේක. හරිද? මේක අපේ ප්‍රොජෙක්ට් එකක්, දඩ ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. ඒ වගේ ඉතින් අනු ප්‍රොජෙක්ට් සමෝයි ෆයිනල් ලැබ් පණම් විතර කරේ. එතකොට තීරි ළමයි මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ සහ මේ ඔයාලා දාන කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ සහ අපි Google Drive එකේ link එකක් දාන්නම් මේ Google Forum එක. ඒකේ ඒකත් මේ description එකේ තියෙනවා. මේ සහ අපි group වලටත් ඒ ටික දාන්නම්. මේ අපි ගැන පොඩි සඳහනක් කරන්න. එතන සඳහන කරද්දි මේ අර මේ ඒ කමෙන්ට් එක පස්සේ කාලෙක කියන්නේ පල්ලෙහා ඉන්න ළමෙක් දැනට O level ලියන ළමෙක් වුණත් ඒ කමෙන්ට් එක දැක්කම නිකන් අපේ පන්තිය ගැන අවබෝධයක් එන විදිහට ඒක දාන්න. يعني දැන් අර අප්සයිඩ් ඩවුන් ක්ලාස් එකට ඔයාලා ආවනම් ඒකින් ඔයාලට සිලබස් එක කලින් කවර් කරගත්ත එකේ වාසිය තේරෙනවා නම් ඒක ඒ විදිහට දාන්න. මෙන්න මේක. ඒක එහෙම කියලා දාන්න නැත්නම් අර නිකන් සර් හොඳයි ඒකම දාන්න එපා. يعني අර වැඩපිළිවෙල ගැන පොඩි එකක් දාන්න. මොකද එතකොට අර කාඩ් හරි පොඩි එකෙක්ට මේක දන්නේ නැති මෙලෝඩයක් අවබෝධ මෙකිට සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ගැන කිසි අවබෝධයක් නැති කෙනෙක්ට දැක්කහම තේරෙනවනේ මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් මෙතන තියෙනවා කියන එක. සහ එතකොට මේ තීරි ළමයින්ගෙන් කියන වෙබ්සයිට් ඩවුන් එකයි ෆයිනල් ලැප් එකයි ගැන සඳහන කරන්න ෆුල් පේපර් ක්ලාස් එක ගැන ඒ සාමාන්‍ය සඳහන එතනින් එහාට කරගෙන රිවිෂන් ළමයිනුත් ඒ විදිහට ඒ ටික කරගෙන යාළුවා අප්සයිඩ් ඩවුන් ක්ලාස් එක නම් ලොකුට හම්බුන්නේ නැහැ. ඉතින් මේක මම ඒක ගැන කියන ෆයිනල් ලැප් එකෙන් ලකුණු වැඩි කරගත්තේ ඒව ගැන සහ ෆුල් පේපර්ස් ගැන සහ රිවිෂන් එකේ වැඩ ගියපු විදිහ ගැන පොඩි සඳහනක් කරන්න. ඒ වගේම ස්පීඩ් රිවිෂන් ළමයි සෙට් එක ස්පීඩ් රිවිෂන් ළමයි සෙට් එකට අපි අර තීරික්මට කවර් කරලා දීලා එයාලත් එක්ක වැඩ කරපු එක ගැන පොඩි සඳහනක් ඉතින් අපි ගැන මොකක් හරි කරලා යන්න කවදා හරි දවසක පොඩි එකක් හරි දැක්කොත් මේ මෙතන ක්ලාස් එක නම් හොඳයි වගේ තියෙන හැඟීමක් වෙනවා. දැන් අන්තිම කාලෙ වෙද්දි සමහර පන්තිවල දැන් මට ඕන තරම් ළමයි හම්බෙලා දෙනවා. අන්තිම කාලෙදී පන්තිවල ක්ලාස් ගිහපු සර්ලට බයිනවා. අය නම් කාටවත් යන්න කියන්නෙත් නැහැ, සිලබස් කරෙත් නැහැ, අරකට නැහැ, මේකත් නැහැ කියලා. ඉතින් ලොකු කම්ප්ලේන්ට්ස් ගොඩක් එනවා. අපේ පැත්තේම කම්ප්ලේන්ට්ස් මුකුත් නැහැ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසය. මොකද අපි මේ වෙනකොට සිලබස් එක ළමයි දෙපාරක් විතර කරලා තිනවා. සහ මේ අන්තිම දවස් ටිකේ සෙමිනාර් සීරීස් එකේ හරි අන්තිම දවස් එකේ නොමිලේම කරපු සෙමිනාර් සීරීස් එකෙන් ආපහු මතක නැති සියලු දේවල් වලට මතක් වෙන විදිහට අපි ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා. සහ පේපර්ස් ඒ විදිහට කරලා තියෙනවා. සහ පාස් පේපර්ස් අපි ඩිස්කස් කරලා තියෙනවා. කෙටි ප්‍රශ්න වලට වෙනම දඩ සෙමිනාර් දෙකක් කරා. හරි ඒවට අවශ්‍ය පාඩම් වල වෙනම සෙමිනාර්ස් ටිකක් කරා. සහ එන්ඩ් ගේම් එකේ ගණන් හැදුවා. හරි පාස් පේපර්ස් වලින් එන්ඩ් ගේම් එකේ ගණන් දුන්නා. ටියුට්ස් ගෙදරට යවුවා. ගිය අවුරුද්දේ එන්ඩ් ගේම් එකේ පේපර්ස් ටික වලට දුන්නා. වීඩියෝ ටික දුන්නා බලන්න. අපි ඒ අතින් ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා. හරි ඉතින් ඒක ගැන පොඩි සඳහනක් කරන්න. මොකද ඒක මට සෑහෙන්න වටිනවා. මොකද මම මේ වෙලාවෙ ඉන්නේ ලංකාවේ ඉන්නේ. තාම පුංචි ශරීර ප්‍රමාණයෙන් සහ ඔක්කොම හැම පැත්තෙම පොඩි ගුරුවරයෙක්. ඒතකොට මට ඒ ඔයාලා දෙන ෆීඩ්බැක් එක මාර විදිහට වටිනවා අනාගතයට යද්දි. ඉතින් ඒක ගැන පොඩි සඳහනක් කරන්න. ඉතින් අපි දවසක කවදා හරි හම්බෙයි. හරි. ඒක පාරකදී හරි හම්බෙයි. මම ඔන්ලයින් ළමයින්ව මම දැකලා නැති වුණාට ඔයාලා මම දන්න වුණාට මම ඉතින් ළමයින්ව දැකලා නැතුව මට මතක නැති වුණොත් ඇවිල්ලා කතා කරන්න එහෙම අවුලක් නැහැ. මේ ඕන වෙලාවක මම දැක්කේ නෑ වගේ ගියොත් මම ඔයාලට කියලා තියෙනවා ඒ මගේ අර මානසික ලෙඩේ. හරිද? මට පාර යනකොට මම බය බිම්බලාගෙන යනවා මම. හරිද? එහෙම වුණොත් කතා කරන්න මේ ඕන තැනකදී හම්බෙයි. යම් දවසකදී ඔයාලා මොනවා හරි උපකාරයක් වුණොත් අපේ පැත්තෙන් අපිට පුළුවන් උපරිමය දෙනවා. හරි? එතකොට මේ ඔයාලගෙන් අපිට උපකාරයක් වුණොත් අපි අදාළ කාලේ දැන් හිතන්න ඔයාලා ඉංජිනේර්ස්ලා වෙලා මේ මොකක් හරි සීන් එකක් නැද්දි පාරක් හදන තැනකදී වගේ අපේ ගෙවල් ගාවින් වගේ මොකක් හරි ගියොත් එහෙම මොකක් හරි අපිට මොකක් හරි උදව්වක් ගන්න පුළුවන් දෙයක් තිබ්බොත් ඉතින් කතා කරලා ගන්න හරි නිකන් උදාහරණයක් විදිහට හරි. ඉතින් මේ වගේ දවසකදී කවදා හරි හම්බෙයි. ඉතින් අනාගතේ සාර්ථක කරගන්න ඉගෙනුම ගොඩක් වටින දෙයක් අනාගතේ හදාගන්න. ඉතින් අනාගතේ හදාගද්දී අනිවාර්යෙන් ඉගෙනගෙන තියාගන්න. සල්ලිම නෙවෙයි ජීවිතේ. ඒක පොඩ්ඩක් ඔළුවෙන් අයින් කරගන්න. සල්ලි ඕනේ. හැබැයි ඉගෙනගෙන තියාගන්න. සල්ලි හොයන්න ක්‍රම ඕන තරම් පස්සේ ඔයාලට පෙනෙයි. ඉගෙනගෙන තියාගත්තොත් ඉතින් කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විභාගෙට උපරිමයෙන් සුබ පතනවා. සහ විභාගෙට කලින් දවසේ පොඩි මීටින් එකක් අපි ගන්නමු. විභාගේ
පේපරේ ලියන ටිප්ස් ටික මම පොඩ්ඩක් කියලා දෙන්නම්. එදාට අපි ඒකත් එක්ක කතා කරගෙන මේ වැඩේ සමාප්තියක් කරමු. එතකොට ඔෆිෂියල් විදිහට මෙතනින් අපි අය හම්බෙන්නේ නැහැ. මොකද අද දවසින් පස්සේ අය පන්ති කරන්න තහනම් කතන්දරයක් තියෙනවා. මේ සහ අපි මේ දවස්වලත් කොහොමද සෙමිනාර්ස් කරේ තීරි ළමයින්ට වඩා මාස එකමාරක් විතර නිකන් දැන් ඈ. ඒ කියන්නේ එයාලට වැඩ දීලා තියෙන්නේ. වෙන්න මේ පේපර්ස් ටික් කරන්න අර ටික් කරන්න එහෙම දීලා තියෙන්නේ. අර පන්ති වලින් හම්බුන්නේ මාස දෙකකින් විතර දැකපු නැති තීරි ළමයි එහෙම ඕන තරම් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා මේ තකහණියේ නිකන් අර කතා කරන්න එන්න එහෙම හදන්න ඕනේ නෑ. ඔයාලා මේ දවස් ටික උපරිමයෙන් වැඩේ කරන්න. පස්සේ දවසක අපි එක්සෑම් ඉවරනාට පස්සේ හම්බෙමු. මේ ඉතින් උපරිමයෙන් සුබ පතන්න පුළුවන් උපරිමයක් තියෙනවා. උපරිමය 65610කින්ම සුබ පතනවා. එක්සෑම් එකට වගේම ඉතුරු අනාගතයටත් එක්ක කිසිම මොහොතක මීටරේ නැතුව වැඩ කරන්න යන්න එපා. මීටරේ හැම වෙලේම තියාගන්න. කවදා හරි දවස් කෙනෙක් කොයිම තැනකදීවත් අනවශ්‍ය තීරණ මෝඩ තීරණ එහෙම ගන්න යන්න එපා. කියන්නේ ඒ ලෙවල් සම්බන්ධනේ මං කියන්නේ ඉස්සරහ ජීවිතය අවුරුදු ගාණක් ඉස්සරහට මම කියන්නේ හැම තැනදීම මීටරෙන් ඉන්න ඕනේ. ඒ ලෙවල් ඉවරුණා කියන්නේ ඔක්කොම ඉවරයි නෙවෙයි. හරිද? එතනින් තමයි ජීවිතේ පටන් ගන්න. හරිද? එතනින් එහාට තමයි වාට පස්සේ තේරෙනවා ඒ ලෙවල් කාලේ කොච්චර හොඳයිද කියලා පස්සට ගියාම. හරි ඉතින් ඒ ටිකත් එක්ක වැඩ යමු. අපි ගැන පොඩි සඳහනක් කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මං නිහඬ වෙනවා. හරි. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.